හෙලෝ අද කැරමල් පුඩින් එකක් හදන්න තමයි යන්නේ. අපි බලමු කැරමල් පුඩින් එක කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේකට තමයි හදන්නේ. අපිට ඕනේ බිත්තර 4ක්. ගත්තා. ඊට පස්සේ බිත්තර 4ක් තියෙනවා. මිල්ක් මේඩ් සහ බිත්තර සීනි තමයි ඕනේ. අපි හදලා බලමු කොහොමද එන්නේ කියලා. මම කලින් හදලා තියෙනවා. මේ දැන් කාලෙකට පස්සේ තමයි දැන් හදන්නේ. මෙන්න මේකට තමයි මේ ට්‍රේ එකට තමයි දාන්න හිතන්නේ මම හදලා. බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින් සීනි ටික කැරමල් කරගෙන එන්න ඕනේ. මම සීනි ටික කැරමල් කරගෙන මේ එන්නම්. මේ සීනි කැරමල් කරන හැමෝම දන්නවා. මම සීනි මේස හැඳි 5ක් විතර දාගන්නවා. නිකන් හිතෙන් මට දාන්න. දෙකයි. සීනි ටික දාගෙන තියෙන මේ ටික කැරමල් කරගෙන එන්නම් ඉක්මනට. කැරමල් එක මුලින්ම හදාගෙන තියාගන්න ඕනේ. මේකට දාලා ඒක නිසා තමයි කැරමල් මුලින් හදන්නේ. ඊට පස්සේ මේ ටික කරනවා. මේක ඉක්මනට හදලා ඉවර වෙලාද කෑමක් උයන්න ඕනේ රැට කරන. මොකද නංගි අම්මයි ගියා පිලිප් එකට, හොස්පිටල් එකට. පිලිප් එකට මේ යනවා දැන්. බලමු කෑම හදන වීඩියෝ එකකුත් කියනවා. දැන් කැරමල් කරගන්න ගමන් ඉන්නේ. කැරමල් එක දැන් හැදිලා තියෙනවා. දැන් අපි මෙන්න මේ ට්‍රේ එක දාගමු. දාලා අපි මේක මෙන්න මේ වගේ හොඳට වටේට තවර ගන්න ඕනේ. රස්නේ වටේ මේ පැත්තට ඕන වෙන එකක් නෑ නේ. මැදට තිබ්බහම මේක බේරලා එනවනේ නේ. මෙහෙම තිබ්බම ඇති. තියෙන්නේ අපි ලස්සනට හදාගත්ත අපේ කැරමල් එක. මේ දැන් අපි මෙහෙමම නිවෙන්න තියලා අපි ඉතුරු බැටර් එක හදාගමු. මෙන්න මේ බාටරේට අපි බිත්තර ටික හදා ගන්න ඕනේ. බිත්තර ටික සෝට් බිත්තර ටික දාගෙන බිත්තර ටික මික්ස් කරගන්න. දැන් මික්ස් කරගෙන තියෙන්නේ විතර 4
බිත්තර. දැන් අපි මෙන්න මේ මිල්ක් මේඩ් මම මෙතන පොඩි එකක් පාවිච්චි කරන්නේ මේක ග්‍රෑම් 391ක්. ඔය ගන්න ඕනේ. මේක ලං කරලා අනිත් පැත්තට ගන්න. මේ ඉන්නනේ මේවද? මේ පැත්තට. YouTube එක කරන්නේ කියන්නේ වේ. පොඩක් මේක හරියක්ම ගාන්න දාන්න. ඔතනේ පොකේ. අන්න. දැන් පේන හොයාගෙන ඉන්නේ. මේ මම පේන්නේ අරකින් පේන. මිල්ක් මේඩ් එක අපි දාගමු. අපට උඩේ ගන්න. මේක ගලවලා දෙන්න පොඩ්ඩක්. අනේ මේක පොඩ්ඩක් ගලවලා දෙන්න. ඒක සෙදින නෝනේ. ස්තුතියි. හරි දැන් මේකට ඊට පස්සේ මම මේකට වතුර මේකට කප් එකක්ම වතුර දාලා ඒකත් දානවා. සීනි දාන්නේ නැහැ නේද? දෙන්නේ. පැකට් එක තියෙන්නේ. මේකේ වතුර කප් එකක්. මේකේ තව වතුර ටිකක් දානවා. හරිද? ඔය බලන්නේ බලන්නේ සාමාන්‍ය දාන්න වෙලා තියෙනවා. නෑ 24. ආයෙ භාගයක් වෙන දාන්න තවත්. සෝබගෙන දාන්න. වතුර ඇති. දැන් ආයෙ මේ දෙක හොඳට මික්ස් කරගන්න. අපි හදාගත්ත ට්‍රේ එකට දාමු. මම වෙන මොකුත් මේකට දාන්නේ නැහැ. මේ රොමාල් දාන්න පුළුවන් මේ මසාලේ මාද ખરાબ නැති ඒවා දාන්න පුළුවන්. හොඳට මික්ස් කරගන්න ඕන. නැත්නම් අර බිත්තරයි වෙනමයි આવුත් තමයි. දැන් අපි මේකට දාගමු.
දාගත්තාම දැන් මම මේක රයිස් කුකර් එකේ තමයි දැන් මම මේක රයිස් කුකර් එකේ උඩ කොටස තමයි මේව කරගන්නේ මොනවද ස්ටීම් කරගන්නේ අපි මම ස්ටීම් වෙන දාදි පෙන්නන්නේ මට මේවත් වැඩක් හිතෙනවා මම රයිස් කුකර් එකට දාගන්නේ බත්තු යන්නත් ඕනේ මම. ඉතින් මට හිතුණා මේ දැන් මේක ස්ටීම් කරගත්ති වෙලාවක් යනවා. ඒතකොට ආයේ බත් එක තියන බරක් වෙන හින්දා බත් කැරට තියලා මේක උඩට දාන්න ස්ටීම් වෙන්න බලමු. එහෙම කරගන්න බැරි වෙයි ගන්න. නැත්තම් ඕනේ මේක මේව කරලම කරමු. ආයේ මොකක් හරි වුණොත් එහෙම බත් එක කන්න බැරි වෙනවා. පොඩ්ඩක් ගෙනත් දෙන්නකෝ. මේක දැන් මම ස්ටීම් වෙන දාලා එන්න. හරි අද රාට කන්න බොන්න හරි හදාගන්නත් ඕනේ. කන්න බොන්න හරි හදන්න ඕනේ. බත් එක දාන්න බෑනේ ගහන්න බෑනේ ඒ නිසා අපි එළවලු මොන හරි එකක් ඒ ටික හදමු ගෑස් එකේ. එතකොට අරක මේ වුණාට පස්සේ බත් එක අද රාට බට්ටක් චිකන් හදන්න. Ini chicken Jadi sesuatu yang nanti Matak kehadapannya sudah dilakukan. Tel kita tahu. Oke.
කෑල්ලක්. කරපිංචා. මිරිස් කුඩු. වට්ටක්ක ටික දාලා ඉවරලා වට්ටක්ක ටික දාලා මිරිස් කුඩු. ඉතින් කහක්කා. වට්ටක්ක එකට කිරි දාන්න යන්නේ. වට්ටක්ක එකට සෝරි පොල් ටික දාගත්තා. පොල් ටික නේ දැන් මේ වෙනකොට කැරමල් පුඩිමත් හරි. කැරමල් පුඩින් එකත් හරි. තව චුට්ට වෙලාවකින් අපිට ඒකත් එළියට ගන්න පුළුවන්. වට්ටක් එක ඒ අතර අපි චිකන් එක දැන් caramel pudima ready. caramel pudima. උඩට වැටුණ අරව ටිකක් නේ. නෑ අරම. බත් එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන වට්ටක්කයි වට්ටක්කයි චිකන් හදලා තියෙන්නේ. පොෂ් තාගෙන ආවා. බලමු මොකක් කරන්නද කියලා. එන්නමක් කැමගෙන අපි යමු. ඔක්කොම සමානගෙන ඉන්න. කෑම කන්න.
අපි හදාගත්ත පුඩිම දැන් කට් කරන්නයි යන්නේ. මේ තියෙන්නේ පුඩිම. ළඟට ගන්න. ඔයාට බෑග් කිමෙන්. එහෙම ගන්න බෑ. ඇවිත් ඉන්නේ කවුද? පුඩින් කරමල් පුඩින් කනවද? හරි දැන් කැරමල් පුඩින් කාලා මේ ඊළඟ දවසේ උදේම මම රෙදි සෝදන ගමන් ඉන්නේ. ඉතින් ওই විදිහට තමයි අද vlog එක end කරන්න වෙන්නේ. ඉතින් ඉස්සරහට තවත් vlogs අරන් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් YouTube එකේ මගේ කේක් කාපු අයත් ඉන්නවා. ඉතින් රසයි කියලා කමෙන්ට් එකක් දාලා තිබි. ස්තුතියි ඔයාට. bye. just be